hello lamai, welcome back my YouTube channel. වෙලාව හරියටම 1:50යි. කලින් දවසේ 12ට නිදාගත්ත අපිට එලාම් එක තියලා නැගිටින්න තිබුණේ උදේ 1ට. ඒ වුණාට ඉතින් එලාම් එක තිබ්බ මට හොඳටම නිින්ද ගියා. මම හැරෙනකොට වෙලාව 1:50යි 1:45ට විතර වුණා. ඔයාලා දැන් බලනවා ඉතින් මොනවද මේ උදේ පාන්දරම නැගිටගෙන ලිපකුත් එළියෙන් හදාගෙන උයන්නේ කියලා. මේ අපි උදේ පාන්දරම නැගිටලා ලෑස්ති කරන්නේ කිරි ආහාර පූජාව. ඉතින් කිරි ආහාර පූජාවත් ලෑස්ති කරගෙන අපේ කෑම ටිකත් හදාගෙන අපි දැන් මේ ගමන පිටත් වෙනකොට උදේ 3:10ට විතර ඇති. උදේවරුේ යනකොට ගත්ත වීඩියෝස් නම් මේකේ නැහැ. මොකද අපි යන වෙලාවේ කට්ට කරුවලයි. ඉතින් ඔය එළිය වැටිගෙන එනකොට තමයි මම වීඩියෝ ගන්න පුළුවන් වුණ හැම වෙලාවකම වීඩියෝස් අරගත්තේ. වීඩියෝ එක අවසානය වෙනකන් ඉන්නකෝ අපි මේ කිරි ආහාර පූජාවත් හදාගෙන කොහෙද යන්නේ කියලා බලන්න. මගේ වීඩියෝස් බලන ඔයාට නම් තම්බ්නේල් එක දැක්ක ගමන්ම දැන් නම් දන්නවත් ඇති මම මේ කොහෙද යන්නේ කියලා. වීඩියෝ එක අවසානය වෙනකන් හිටියොත් එදා දවස අපි ගත කරේ කොහොමද කියලා ඔයාලටත් බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අද දවසේ අපි යන්න හිතාගෙන හිටපු තැන් වලින් මුලින්ම යන්න හිතාගෙන ඉන්න තැනට ආවා. අපි මෙතනට එනකොට උදේ 6:20 විතර වුණා. ඉතින් එතන ඉඳන් අපි වෑන් එක නතර කරලා මට කියන්න බැරි වුණානේ. අපි කට්ටිය මේ ආවේ අපේ පවුලේ අයත් එක්ක. පවුලේ අය කිව්වහම මගේ අම්මලා දෙන්න, තාත්තලා දෙන්න, අයියා, නැන්දා අපි කට්ටියත් එක්ක තමයි මේ ගමන ආවේ. මෙතනට මෙච්චර උදේ පාන්දරම ආපු පළවෙනි වතාව තමයි මේ. මීට කලින් කීප වතාවක්ම ඇවිත් තිබුණත් මෙච්චර උදෙන්ම ඇවිල්ලා මේ වටපිටාවේ සුන්දරත්වය ඒ හැමදේම දැක්කේ අද තමයි. මගේ අවුට්ෆිට් එක ගැනත් කියන්න ඕනි. මෙච්චර කාලෙකට ඇඳුම් වලින් ආසාවෙන් ඇඳේ ගවුම විතරයි. ඔන්න දැන් මට මේ අවුට්ෆිට් එකත් හරි ආසාවෙන් අඳින අවුට්ෆිට් එකක් වෙලා තියෙන්නේ. දනදා මාලිගාවේ ගිය දවස් තමයි ඒ ආසාව ඇති වුණේ. ඊට පස්සේ මේ ගමනටත් මම අලුතෙන්ම මේ අවුට්ෆිට් එකක් අරගත්තා. ඉතින් ඔයාලත් මං වගේම ගමනක් යනකොට අලුතින් අවුට්ෆිට් එකක් ගන්න ගෑනු ළමෙක් විදියට ගමනක් දාන්නකෝ. कोई वेल अदय ඔන්න බලන්නකෝ මේ සද්දෙන්වත් ඔයාලට අපි දැන් කොහෙද ආවේ කියලා අඳුරගන්න පුළුවන්ද කියලා. මම මල් අරගන්න ගියේ හැමෝම දන්න කෙනෙක් ළඟට. ඉතින් එයාත් එක්ක ගිහින් කතා කරලා සුදු නෙළුම් රතු නෙළුම්ත් අරගෙන තමයි මම කිරිවෙහෙර වන්දනා කරන්න ගියේ. එයා ගැන කිව්වොත් එයා හරි නිහතමානී
හැමෝමත් එක්ක කතා කරලා ඉන්න අහංකාරකමක් නැති කෙනෙක්. සමහර අය නම් කියලා තියෙන ඔයා හරි අහංකාරයි කියලා. ඒත් මම නම් හිතන්නේ නැහැ. ඉතින් ওই විදිහට මලුත් අරගෙන අපි කිරි වෙහෙර වන්දනා කරන්න හරි සතුටින් ගියා. ඉතින් ගිහිල්ලා කිරි ආහාර පූජා කරලා ඒ වගේමයි අපිට කප්රුක් පූජාවට අත ගහන්නත් ඒක ඇස් දෙකෙන් බලා ගන්නත් පිනක් තිබුණා. ඉතින් ඒකටත් අපි සහභාගී වෙලා අපේ හිතට එතනිනුත් පුදුම සැනසීමක් සතුටක් ලැබුණා. ඉතින් මේ හැම පිනක්ම අපේ දෙමව්පියන්ට ඒ වගේමයි අපි වෙනුවෙන් කැප වෙන හැම දෙනාටම ලැබෙන්න ඕනි. එයාලා නිසා තමයි අද අපි මේ වගේ තැනකට යන්න හරි මේ වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න හරි අපිට ලැබිලා තියෙන්නේ. කප්රුක් පූජාවට සම්බන්ධ වෙන්න පුළුවන් වුණ මට හිතුනේ කවදා හරි දවසක මමත් මේ විදිහට කප්රුක් පූජාවක් කරනවා කියලා. ඉතින් මම හිතනවා මගේ හිතේ තියෙන බලාපොරොත්තුව කවදාම හරි දවසක ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි කියලා. මල් පහන් පූජා කරලා කිරි ආහාර පූජාව පූජා කරලා ඊළඟට අපි ගියේ කතරගම දේවාලයේ දේවාලවලට පූජා වට්ටි පූජා කරන්න. ඉතින් වෑන් එක නතර කරලා තිබ්බ තැන ඉඳන් ටික දුරක් පයින් යන්න උනා පූජා වට්ටිත් අරගෙන. ඉතින් අපි hina වෙවි කතා කර කර ඒ විදිහට තමයි පූජා වට්ටි ටික අරගෙන ආවේ.
පූජාවට්ටිය ඇතුළට බාර ගන්නකම් අපිට විනාඩි 10-15ක කාලයක් විතර පොලිමේ ඉන්න වුණා. එහෙම පොලිමේ ඉන්න උනේ අපිට 10 මාරට දෙවියන්ට ශබ්ද පූජාව තියලා පූජාවක් තිබුණා. ඒක නිසා තමයි ටික වෙලාවකට පූජාවට්ටි බාර ගන්න එක නතර කරලා තිබුණේ. ඉතින් ඔහොම ඉන්නකොට අපිට කාවඩි නැටුම් බලන්නත් පුළුවන් වුණා. ගොඩක් අය මැණික්ගඟෙන් නාලා කතරගම පූජා භූමියට ගියාට අපි මැණික්ගඟෙන් එගොඩ වෙලා තමයි ගෙදර ආවේ. ගෙදර ආවා කියන්නේ අපි ඊළඟට යන්න තියෙන තැන්වලට ගියේ මෙතනින් එගොඩ වෙලා ගිහිල්ලා. අපිට ඒ අවට කට්ටිය කිව්ව විදිහට මාස 8ක් තිස්සේ මේ වෙනකන් කතරගම පූජා භූමියට වැස්සක් නම් ලැබිලා තිබුණේ නැහැ. අපි කතරගම පූජා භූමියේ ඒ වතාවත් ටික කරලා ඊළඟට ආවේ කැලේ දේවාලයට. මම මේ කැලේ දේවාලයට ආපු පළවෙනි වතාව තමයි. කිසිම දවසක කතරගම ගියාට මේ කැලේ දේවාලයට නම් මං ඇවිත් තිබුණ නැහැ. ගොඩාක් YouTube එකේ වගේම FB TikTok වලත් මම දැකලා තිබුණා කැලේ දේවාලය ගැන විස්තර. එතනදී මම කැලේ දේවාලය ගැන විස්තර මොනවද කියලා චුට්ටක් හොයලා බැලුවා. එතනදී මටත් ආසාවක් ඇති වුණා එතනට යන්න ඕනි කියලා. ඉතින් අපේ පවුලේ අයත් එක්ක ඒ තැනටත් යන්න මට අවස්ථාවක් ලැබුණා. කැලේ දේවාලය කියලා කිව්වට මෙතන ශිව දෙවියන් මූලික කරගත්ත නිසා ශිව ස්කන්ධ කුමාර කැලේ දේවාලය කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මෙතනදි මට මං ආසාවෙන් ගන්න බලාගෙන හිටිය විදිහේ වීඩියෝ එකකුත් මට ගන්න පුළුවන් වුණා. අපි මෙතනට යනකොට අවුව හොඳටම සැරයි. කොහොමත් මෙහෙට වැස්ස ලැබිලා නැති නිසා අවුව කොහොමත් සැරයිනේ. ඉතින් ඒ වෙලාවේ පුදුම රස්නයක්. අපිට සෙරෙප්පු දෙකක්වත් දාන්න නැතුව යන්න බැරි තරම් රස්නෙයි. ඒත් ඉතින් අපි අපේ වැඩ ටික කරන්න ඒක නම් බාධාවක් කරගත්තේ නැහැ. මෙතනට ගියාම මට නම් හිතුනේ මේ අඹලා තියෙන දේව රූප මෙච්චර ලස්සන නම් ඇත්තටම දෙවිවරු කොච්චර ලස්සන නැතිද කියලා. ඒ වගේමයි මේ තරම් ලස්සන නිර්මාණයක් කරන්න තරම් මේ නිර්මාණකරුවෝ කොච්චරනම් දක්ෂද කියලාත් මට හිතුණා. දැන් ඉතින් අපි මේ ලෑස්ති වෙන්නේ අපේ දවල් කෑම වේල අරගන්න. අපි කැලේ දේවාලෙන් එළියට එනකොටම එතන තිබුණු කඩේක නැන්ද කෙනෙක් අපිට කිව්වා එයාලගේ ගෙයක් තියෙනවා එතනට ගිහින් කෑම ගන්න කියලා. ඉතින් අපිට එතකොට හිතුනේ මේ මිනිස්සු කොච්චර හොඳ මිනිස්සුද කියලා. බලන්නකෝ එතන තියෙන ලස්සන. ආස හිතුණා හැමදාම මේ වගේ තැනක ඉන්න තියෙනවා නම් කියලා. ඔන්න ඔය විදිහට අපි මේ දැන් යන්නේ අපේ අද දවසේ අවසාන ගමනාන්තයට.
ඉතින් ඒ යන අතරමඟ තිබුණු ලස්සන තැන් ඔන්න ඔය විදිහට මම අරගත්තා. මේ තියෙන්නේ අපි වෑන් එක නතර කරපු තැන හිටිය යාළුවෝ කීප දෙනෙක්. එයාලගේ නිදහසේ එයාලට ඕනි විදිහට පළතුරු කකා සෙල්ලම් කර කර ඉන්නවා. ඔය අතරේ අපිට රැළේ නායකයවත් හම්බුණා. මෙන්න මෙයා තමයි රැළේ නායකයා. බලන්නකෝ එයාගේ කෝලම්. මෙයාලා මෙහෙම අහිංසක විදියට හිටියට මෙයාලගෙන් හරියට කරදරයිලු. ඒත් ඉතින් මොනවා කරන්නද? පරිසරයේ සමතුලිතතාවය රඳා පවතින්නේ මෙයාලත් ඉන්න නිසානේ. ॐ गङ्गणपतये नमो नमः सिद्धिविनायक नमो नमः अष्टविनायक नमो नमः मङ्गलमूर्ति मोरया गङ्गणपतये नमो नमः सिद्धिविनायक नमो नमः अष्टविनायक नमो नमः मङ्गलमूर्ति मोरया ॐ गङ्गणपतये नमो नमः सिद्धिविनायक नमो नमः ගණදෙවියන්ගේ ආශිර්වාදයත් අරගෙන අපි ඊළඟට ආවේ සෙල්ල කතරගම පන්සලට. පන්සලේදීත් බුදුන්ගේ ආශිර්වාදය අරගෙන මල් පහන් පූජා කරලා අපි අපේ ගමන අවසන් කරා. මගේ වීඩියෝ වල හැමදාමත් කියනවා වගේ අපිට අවසානයේ ඉතුරු වෙන්නේ ඒ යන සුන්දර ගමන් වල මතක සටහන් විතරයි. ඉතින් මේ වීඩියෝ එක එඩිට් කරන මොහොතේ මට ඒ සුන්දර මතක තවමත් චිත්‍රයක් වගේ මැවි පේනවා. ඒ හැම දෙයකින්ම හිතට ආයෙත් සතුටක් ඇති වෙනවා. ඒ වගේම ඒ ලස්සන මතක ජීවිත කාලයටම අපේ මතක සටහන් පොතේ මේ විදිහට ඉතුරු වෙන එක ගැන පුදුම සතුටක් තමයි මගේ හිතට නම් දැනෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අද දවසේ අපේ සියලුම වැඩ කටයුතු අවසන් වුණා. දවස අවසන් වෙනකොට හිතට චූටි දුකක් දැනෙනවා. අනේ ඉක්මනට දවස ගෙවිලා ගියානේ කියලා. ඒත් ඒ හැම මතකයක්ම ආයෙ මතක් කරනකොට හිතට පුදුම සැනසීමක් සතුටක් දැනෙනවා වගේම ආයෙත් මේ වගේ දවසක් ගත කරන්න ලැබෙනකන් හරි බලාපොරොත්තුවෙන් ඉන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලට මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න මගේ වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එන්න.
වීඩියෝ එක අවසානයේ වෙනකම් මාත් එක්ක රැඳිලා හිටිය ඔයාලට තෙරුවන් සරණයි.